හායි කොහොමද අපි අදත් බලමු අපේ චූටි චනුමි බබා එයාගේ ලොකු පුංචිට දීපු කාඩ් එක. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ කාඩ් එක. මේ බලන්නකෝ හරිම ක්‍රියේටිව්. බලන්නකෝ මේ ලස්සනට මේ බලන්න ලස්සනට මේ විදිහේ ලස්සන රූපයක් අලවලා මේ මොකක් හරි ඇඳුමකින් ගලවපු මේ සීක්වෙන්ස් වගේ දේවල් ටිකක් තමයි මේ කාඩ් එකේ මෙන්න මේ විදිහට මෙයා මේ අලවලා තියෙන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි. මේ චූටි බබාලා කොච්චර ක්‍රියේටිව්ද බලන්නකෝ. මේකේ මේ නිකන් කාඩ් එක වටේට මෙහෙම නිකන් අලවන් යන්න පුළුවන්කම තියෙදි මේ වගේ ලස්සනට ඩිසයින් එකක් දාලා මේ බලන්නකෝ ඇතුලෙන් ලස්සන රතු පාට වෙනම ගලක් වගේ එකක් අල්ලලා තියෙනවා. හරිම ලස්සනයි මේ පුංචි කියලා ඇඳලා මේ මෙතනත් හරිම ලස්සනයි ගහක් වගේ තියෙනවා. ඒක ඇතුලේ මෙන්න මේ වගේ රූපයක් තියෙනවා මොනවා හරි. ඔන්න ඔය විදිහට තමයි මේ කාඩ් එක. හරිම ලස්සනයි මේ කාඩ් එක බලන්නකෝ. ඩිසයින් කරලා තියෙනවා. මේ චූටි බබාලා ඇත්තටම හරිම ක්‍රියේටිව් එයාලගේ මේ දේවල්. අපි බලමු මේ කාඩ් එක ඇතුලේ එයා මට මොනවද ලියලා තියෙන්නේ කියලා. ඉතින් එයා මට මේ කාඩ් එක මේ බලන්න මේ පැත්තේ එයා හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මේ කාඩ් එක එයා මට දුන්නේ මම මේ ලියලා තියෙනවා 2026 තමයි එයා මට දුන්නේ. ඉතින් අපි බලමු මේ පැත්තේ එයා ලියලා තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ අපේ චූටි පැංචිගේ කැඩි කැඩි ලියන අකුරු. ඉතින් එයා තාම අවුරුදු 7යි නෙවෙන්නේ. එයා ඉස්කෝලේ තාම 3 වසරේ ඉන්නේ. ඉතින් මේ චූටි බබා මේ තමයි ලියපු දේවල්. ලොකු පුංචි හරිම හොඳයි. මම ලොකු පුංචි ළඟ ඉපදුනා නම් මට මං අද දුක් වෙන්නේ නැහැ. මම මගේ පුංචිට ආදරේ. එයා රසට කෑම හදන්න දන්නවා. එයා ඕන දෙයක් රසට හදනවා. ස්තුතියි. මෙන්න මේක තමයි එයාගේ කාඩ් එක. ඉතින් අපේ චූටි බබාලට එයාලගේ අම්මලා තාත්තලා වගේම අම්මා වගේම දැනෙන කෙනෙක් නේ එයාගේ පුංචි කියන්නේ. ඉතින් මේ අපේ චූටි බබත් ඒ වගේම තමයි. ඉතින් එයාට අපි අර දෙන ආදරේට එයා හිතනවා එයාගේ පුංචි ළඟ එයා ඉපදුනා නම් හොඳයි කියලා. ඉතින් සමහර වෙලාවට චූටි දේවල් වලට බබාලට අම්මලා තාත්තලා සැර කරද්දි එයා හිතනවා එයාගේ පුංචි ළඟ ඉපදුනා නම් හොඳයි කියලා. ඉතින් මොකද අපි යාලට සැර කරන්නේ එහෙම නැහැනේ. ඉතින් ඒ නිසා තමයි එයා එහෙම හිතන්නේ. ඉතින් මම එයාට මේකේ හොඳ නරක මම කියලා දෙනවා. ඉතින් අම්මලා තාත්තලා බබාලට සැර කරන්නේ ගහන්නේ තරහට නෙවෙයි. ඉතින් මං අගේ චූටි පැටියට ඒක ඉතින් ආදරෙන් කියලා දෙනවා. ඉතින් ඇත්තටම එයාට මම රසට කෑම හදලා දෙනවා. එයා ඒකට මට ස්තුති කරලා දෙනවා. ඉතින් බලන්න මෙයා මේ තාම අවුරුදු 7ක චූටි බබෙක්නේ. ඉතින් බලන්න එයාට මම රසට කෑම හදලා දෙන එකට එයා මේ චූටි වයසට ස්තුති කරන එකට නම් මම හරිම කැමතියි. මේ බලන්න එයා රසට කෑම හදන්න දන්නවා. එයා ඕන දෙයක් රසට හදනවා. ස්තුතියි කියලා ලියලා තියෙනවා. මේ බලන්න මේ චූටි අකුරු මේ තාම කැඩි තාම ලස්සනට අකුරු ලියන්න බැහැනේ. මේ බලන්න ලියපු විදිය හරිම ලස්සනයි. එයාට හරිම ක්‍රියේටිව් අදහස් තියෙන ක්‍රියේටිව් විදිහට චිත්‍ර අඳින්න පුළුවන්, ක්‍රියේටිව් විදිහට දේවල් ලියන්න පුළුවන්. හොඳ හැකියාවක් අපේ චූටි බබාට මේ චූටි වයසෙදිම තියෙනවා. ඉතින් බලන්න මේ ලියපු දේවල් එයා ලියලා තියෙනවා මම මගේ පුංචිට ආදරෙයි කියලා. ඉතින් එයා ඇත්තටම හරිම ආදරණීය බබෙක්. මේ ලියපු දේවල් මේ යාගේ චූටි අකුරු තාම හරියට අකුරු ලියන්න දන්නේ නැති මේ චූටි අකුරු වලින් ලියපු දේවල් වලට මං හරිම ආදරෙයි. ඉතින් චූටි චනුමි පැටියෝ මමත් ඔයාට හරිම ආදරෙයි. මේකත් මම ඔයාගේ ලස්සන මතකයක් විදියට ලස්සන වීඩියෝ එකක් කරලා මෙන්න මේ විදියට ලස්සනට අරගෙන තියෙනවා. කවදා හරි මතකයක් වෙන්න. එච්චරයි ඒ කාඩ් එකේ තියෙන්නේ.
ඊට පස්සේ මේ විදිහට ලස්සනට පොතක් විදිහට තමයි මේ කාඩ් එක හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මගේ චූටි පැටියට මමත් ගොඩාරියක්ම ආදරේ.